eyes in the sky, gazing far into the night. I raise my hand to the fire, but it's no use, 'cause you can't stop it from shining through. It's true, baby, let the light shine through. If you believe it's true, baby, won't you let the light shine through? For you, 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 won't you let the light shine through? වෙල්කම් ටු බිග් බෑෂ් TV. ඉතින් ඔයගලන්ට අපි සුබම සුබ දවසක් එන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ඔයගොල්ලෝ අද අපි එක්ක එකතු වෙලා ඉන්නේ අපේ 38 වෙනි බිග් බෑෂ් vlog එකට. ඒ වගේම තමයි අපේ honeymoon tour එකේ 4 වෙනි දවසට තමයි ඔයගොල්ලෝ එකතු වෙලා ඉන්නේ. අද අපි බලමු කොහෙටද යන්නේ කියලා. කෙලිම අපි ඇවිල්ලා ඉන්නේ ගාල්ලට. ඉතින් ඔයගලන්ට boat rides මතක් වුණාම කෙලිම මතක් වෙන දෙයක් තමයි මාදුගඟ. ඉතින් අපි හිතුවා අපේ 4 වෙනි දවසේ අපි ඉන්න තැනට යන්න කලින් පොඩ්ඩක් මාදුගඟ පැත්තට ගිහිල්ලා boat ride එකේ experience එකත් බලලා එන්න. ඉතින් ඔයගලන්ට videos වලින් කෙලිම බලා ගන්න පුළුවන් අපේ කොහොමද boat ride experience එක කියලා. ගන්න පුළුවන් කොච්චර ලස්සන වටපිටාවද තියෙන්නේ කියලා. ඉතින් අපි boat ride එක යන අතරමඟදී අපිට ගොඩාක් දේවල් දැනගන්න හම්බුණා මේ මාදුගඟ ගැන. ඉතින් boat ride කරපු කෙනා අපිට ගොඩාක් දේවල් කියලා දුන්නා. ඉතින් boat ride එක යන ගමන් අපිට මාදුගඟ මැද තිබිලා පොඩි කඩයකුත් හම්බුණා. ඉතින් මේ තියෙන්නේ පොඩි කඩ. ඉතින් අපි එතනින් තැඹිලි ගෙඩි දෙකකුත් බීලා අපේ රයිඩ් එක පටන් ගත්තා. ඉතින් මේ රයිඩ් එක යන ගමන් අපිට මාදුගඟ ගැන ගොඩාක් දේවල් කියලා දුන්නා. ඉතින් සුනාමියත් ඇවිල්ලා තියෙනවා මේ මාදුගඟට. ඉතින් ඔයගොල්ලන්ට ගාල්ලේ ගියොත් අනිවාර්යෙන් මාදුගඟේ boat ride එක යන්න ඕනේ experience එක බලා ගන්න. ඒ වගේම පුංචි දූපත් ගොඩාක් තියෙනවා. ඒ වලින් මැදින් යන්න පුළුවන්. ඔයගොල්ලන්ට ලස්සන දේවල් capture කරගන්න පුළුවන්. ඉතින් අපි හැමෝම දන්නවා southern province එක කියන්නේ foreign attraction එක තියෙන province එකක්. ඉතින් කියලා වැඩක් නැහැ. මාර experience එක අපි ගත්තේ. අපි හිතන්නේ boat ride එක විනාඩි 40ක් විතර අපි boat ride එක ගියා. ඉතින් boat ride එක ගිහිල්ලා තවත් විශේෂ තැනක් අපිට හම්බ වෙනවා. මේ දැන් අපි යන්න හදන්නේ කිඹුල්ලු ඇති කරන තැනකට. ඒ කියන්නේ කිඹුල් පැටව. ඉතින් අපිට experience එක ගන්න හම්බුණා. කලින් අපි දෙන්නම කිඹුල්ලෙක් අතේ තියාගෙනවත් කිඹුල්ලෙක් අල්ලලවත් නැහැ. ඉතින් ඔයගොල්ලන්ට පේන අපි කොච්චර enjoy කරාද කියලා ඒ moment එක පුංචි කිඹුල් පැටියෙක්ගෙන්. ඉතින් අපි ඒ කිඹුල් පැටිය බලලා අපි කෙලින්ම අපේ boat ride එකේ අනිත් experience වල එකතු වුණා. ඔයාලට බලා ගන්න පුළුවන් මේ තියෙන්නේ මොයකට. ඉතින් අපි boat ride එක විනාඩි 40ක් ගිහිල්ලා අපි කෙලින්ම අපේ location එකට යන්න තීරණය කරා. ඉතින් බලමු අද අපි යන location එක කොහෙද කියලා boat ride එකෙන් පස්සේ. අපේ honeymoon tour එකේ day 4 location එක තමයි රූකඩ heritage villa. ඉතින් ගොඩාක් viral ගිය villa එකක් තමයි මේක පහුගිය දවස්වල. ඉතින් ගාල්ලේ තමයි මේක තියෙන්නේ. ඉතින් ඔයගොල්ලන් ලේසියෙන්ම Google එකේ search කරොත් අනිවාර්යෙන්ම මේක හොයාගන්න පුළුවන්. ඉතින් private cabanas වගේම මේක අනිත් අයට use කරන්න පුළුවන්. day outs වලට පුළුවන්. එතකොට group activities ගොඩාක් දේවල් වලට පුළුවන්. ඉතින් ඔයගොල්ලන්ට දැන් බලා ගන්න පුළුවන් මෙතන villas දෙකක් තියෙනවා. ඉතින් අපි තෝරගත්තේ නංගි හාමි කියන private villa එක. ඉතින් private pool එකක් තියෙනවා. ඒ වගේම ඔයගොල්ලන්ට washroom බලා ගන්න පුළුවන්. ඉතින් ලස්සනට මේගොල්ලෝ මේ දේවල් maintain කරගෙන යනවා. ඉතින් තව clip එකකින් ඔයගොල්ලන්ට පෙන්නන්නම් කොහොමද
ඇතුළේ තියෙන්නේ කියලා. ඉතින් ප්‍රයිවට් කබානස් උනාට කපල් එකකට විතරක් නෙමෙයි මේක ගෲප්ස් වලට ගන්නත් පුළුවන්. ඉතින් උඩ තට්ටුවක් තියෙනවා. ඉතින් උඩ තට්ටුවත් ඔයගලන්ට පාවිච්චි කරන්න පුළුවන්. ඒක මම කලින් මෙන්ෂන් කරේ කපල් එකකට විතරක් නෙමෙයි. ඔයගලන්ට මේක ගෲප් එකකට උනත් පාවිච්චි කරන්න පුළුවන්. මේ විදිහට තමයි මේගොල්ලෝ අපිව වෙල්කම් කරේ. ඉතින් ඔයාලට තව ටිකකින් බලා ගන්න පුළුවන් මේගොල්ලන්ගේ කොහොමද ප්‍රයිවට් පූල් ඒරියා එක තියෙන්නේ කියලා. ඉතින් මාර නිස්කලංක තැනක් තමයි මේක. ඔයගොල්ලන්ට ඉන්ටීරියර් ඩිසයින් එක බලාගත්තාම හිතා ගන්න පුළුවන් කොච්චර ලස්සනද කියලා. ඉතින් මාර එන්වයරන්මන්ට් එකක් තමයි තියෙන්නේ. පරිසරයත් එක්ක ගොඩාක් මික්ස් වෙච්ච එන්වයරන්මන්ට් එකක් තමයි තියෙන්නේ. ඔයගොල්ලන්ට රිලැක්ස් වෙන්න කියාපු තැනක් මේක. ඉතින් අපි අපේ කෙලින්ම ආපු ගමන් වෙල්කම් ඩ්‍රින්ක් එක හම්බුණා. වෙල්කම් ඩ්‍රින්ක් එකෙන් පස්සේ අපි කෙලින්ම අපේ ලන්ච් එකට ගියා. ඉතින් ලන්ච් එක උනත් ඔයගලන්ට ඕන දෙයක් සිලෙක්ට් කරගන්න පුළුවන් මෙයාලා මෙනු එකෙන්. ඉතින් අපි ලන්ච් එකත් අරගෙන අපි පොඩ්ඩක් එන්ජොයි කරා. ඊට පස්සේ එන්ජොයි කරලා අපි කෙලින්ම පූල් එකටත් ආවා. පූල් එකටත් ඇවිල්ලා අපි පොඩ්ඩක් මහන්සි නිවා ගන්න පූල් එකේ ඉඳලා ඊට පස්සේ හවස් වෙනකන් අපි ඉඳලා පොඩ්ඩක් ෆ්‍රෙෂ් කරා. ඉතින් දැන් අපි ඔයාලට පෙන්වන්න යන්නේ විශේෂ තැනක්. ඉතින් ප්‍රයිවට් කබානස් විතරක් නෙමෙයි, ඔයගලන්ට ඩේ අවුට්ස් වල විතරක් නෙමෙයි, ඔයගලන්ට විශේෂ ලොකේෂන්ස් උත් තියෙනවා මෙතන. ඉතින් අපි පුංචි කැලයක් මදින් දැන් ඔයගලන්ට පෙන්වන්න යන්නේ ලස්සන ලොකේෂන් එකක්. ඉතින් මේ වීඩියෝ එකේ ඉවර වෙනකම බලන්න. මොකද ඉස්සරහට තමයි ලස්සනම ලොකේෂන්ස් ඔයගලන්ට පෙන්වන්න යන්නේ අපි. රෑ වුණාමත් කොච්චර ලස්සනද කියලා මේ ලොකේෂන් එක. ඉතින් අපි ඔයගලන්ට ඩේ view එක පෙන්වනවා. ඉතින් ඒ තැනම අපි night view එක ඔයගලන්ට පෙන්වන්නයි යන්නේ. ඉතින් මෙතන තමයි අපි ඩිනර් එකක් ගන්න ඩිසයිඩ් කරේ. candle light ඩිනර් එකක්. ඉතින් පාත් එක ඔයගලන්ට දැක්කම මාර ලස්සනයි කියලා හිතනවා නේද? ඉතින් අනිවාර්යෙන්ම ගිහිල්ලා බලන්න ඕනේ. ඉතින් night view එක කියලා වැඩක් නැහැ. ඉතින් අපි ඩිනර් එක අපි ගත්තා 8ට විතර. ඉතින් මාර ලස්සන view එකක් එක්ක තමයි අපි දෙන්න අපේ ඩිනර් එක enjoy කරේ. Here comes trouble, putting on a show. Like a domino, I fall. Another bottle. ඊළඟ දවසේ උදේම අපි පූල් එකටත් ආවා. පූල් එකේ අපි පොඩි වෙලාවක් ස්පෙන්ඩ් කරලා අපි හරියටම 12ට විතර තමයි චෙක් අවුට් උනේ. ඊට පස්සේ චෙක් අවුට් වෙලා අපි තැනකට යන්න තීරණය කරා. ඉතින් අපි බලමු ඊළඟ කොටසින් අපි හරියටම කොහෙටද යන්නේ කියලා. Leave me lonely, I'll show you another way. And you say it's a one night thing, but I want something more than that. So don't go, leave me lonely, I'll show you another way. So don't go. ඉතින් දැන් අපි ඇවිල්ලා ඉන්නේ අපේ honeymoon tour එකේ අන්තිම කොටසට. ඉතින් අපි day 1, day 2, day 3 ඒ වගේම day 4 episode ඔක්කොම අපි රිලීස් කරලා තියෙන්නේ දැන්. ඔගොල්ලෝ day 1, day 2, day 3 episodes බැලුවේ නැත්නම් අපි ඔගොල්ලන්ට කියනවා දැම්ම ගිහිල්ලා බලන්න. මොකද ලස්සන locations ටිකක් එක්ක තමයි අපි ආවේ. ඉතින් අපි තීරණය කරා day 4 අපි ගෙදර යන්න කලින් golf fort එකකට ගිහිල්ලා යන්න. ඉතින් golf fort එකේත් අපි පොඩ්ඩක් time එක spend කරලා අපි ice cream එක කාලා, තැඹිලි ගෙඩියක් බීලා, ඉතින් අපි ගෝල් ඉන්ටර්නැෂනල් ක්‍රිකට් ස්ටේඩියම් එක පැත්තට ගිහිල්ලා අපි තීරණය කළා ගෙදර යන්න. ඉතින් මේ දවස් ටික අපි මාර ලස්සනට අපි මාර amazing විදිහට අපි enjoy කරා. ඉතින් උගලන්ට බලා ගන්න පුළුවන් අපි ගිය locations මොනවද කියලා. ඉතින් අපි එක තැන කැරකුනේ නැහැ. අපි උඩට ගියා, උඩ ඉඳන් ආයෙ පහළට ආවා. ඉතින් අපි ගොඩාක් තැන්වල ගියා. ඉතින් උගලන්ට බලා ගන්න පුළුවන් අපේ channel එකෙන් අපි කොහෙටද හරියටම ගියේ කියලා. ඉතින් channel එක subscribe කරලා තියාගන්න. අපි වෙනස් වීඩියෝ එක ඉස්සරහට එන්න බලාපොරොත්තු වෙනවා. වෙනස්ම වීඩියෝ එක. ඒ වගේම අනිවාර්යයෙන්ම like එකක් දාන්න, comment එකක් දාන්න. අපේ මොනවා හරි දේවල් හැදෙන්න තියෙනවා අනිවාර්යයෙන්ම comment එකකුත් දාන්න. So don't go, leave me lonely, I'll show you another way. I keep trying
අපි ගෙදර යන ගමන් තීරණය කරා හනිමුන් ටුවර් එක KFC එකෙන් ඉවර කරන්න. මොකද අපි දෙන්නගේ ෆේවරිට්ම කෑම කන්න තැනක් තමයි KFC එක කියන්නේ. ඉතින් අපි KFC එකෙන්ම මේ එපිසෝඩ් සීරීස් එක ඉවර කරනවා. ඉතින් අපි ඉක්මනටම අලුත් සීරීස් එකෙන් අපි හම්බෙමු. එතකන් කට්ටියම පරිස්සමෙන් ඉන්න. මතක් කරලා channel එක subscribe කරන්න. අලුත් වීඩියෝ ටිකකින් අපි ඉක්මන සෙට් වෙමු. ජය වේවා. It's one of a kind. Yeah, what's up, what's up? And off I go. Pretty afternoon, it's a fast forward. Looking at the skyline, looking back at my life. And I gotta say, it's one of a kind. It's been a while since I ran into you on a street. I wonder if you moved. Hope everything is going amazing for you. And you're not feeling blue. I feel the rain pour down my face, but that's alright. I smile at people passing by. Some smile back, some might not. I'm always looking for a shade when it's hot. I've been low key and I'm trying to stop. God, I'm feeling good. Yeah, what's up, what's up?